චාරිත්‍රානුකූල විවාහය මේ හතර වර්ගයක් ඥාතීන් ඉදිරියේ ගරු ගාම්භීර මේ පූර්ව මත ඉඳලා සිදු කරන්න සූදානම් වන මොහොත දෙපසෙන් පියවරුන් දෙදෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා මාත් සමග එකතු වෙලා ඒ කටයුත්ත කරන්න කියලා. ජයසප්ප බුදු ගුණාස්තකයෙන් සිත් පතලා සකල බුලත් දෙවීමේ චාරිත්‍රය සිදු කරලා මේ මොහොතේ සූදානම් වන්නේ අතනූල් බැඳ අතපැම් වඩා චාරිත්‍රානුකූල විවාහය සිදු කරන මොහොත පෙරසක් නාද මැදයේ සිදු කරන්නටයි මේ සූදානම් වන්නේ. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතින් යාළුවනේ මේ ජයම්පතින් දෙදෙනා මේ ගරු ගාම්භීර පූර්ව මත ඉඳගෙන චාරිත්‍රානුකූල විවාහය දෙදෙනාගේ සුරතේ සුලැඟිලි දෙක එක් කරලා පිරිත්තුවෙන් ගැට ගහලා පිරිත්තෙන් බඩලා චාරිත්‍රානුකූල විවාහය සිදු කරේ මෙන්න මේ ආකාරයට. දෙදෙනාගේම තාත්තලා දෙන්න එකතු වෙලා මාත් එක්ක මේ චාරිත්‍රානුකූල විවාහය සිදු කරපු ආකාරය තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් බලන්නකො කොච්චර ලස්සනද කියලා මනමාලේ නම් හිනාව දැක්කහම නේද? මනමාලයා ටිකක් ආඩම්බරයි හැබැයි. ඒ වුණාට මනමාලිගේ හිනාව දැක්කහම මනමාලයාට හිනා නොවී ඉන්න බැරි වුණා. ඉතින් ඔය විදිහට තමයි පෝරුවම්මත හතර වර්ගයක් ඥාතීන් ඉදිරියේ ඒ දෙන්නගේ ලෝකෙ දිනාගත්තේ. ඉතින් ඔයාලගේ පෝරුව චාරිත්‍රාත් මේ වගේ ලස්සනට කරන්න ඕන නම් දර්ශන වික්‍රමසිංහ ජ්‍යොතිෂ සහ වාස්තු විද්‍යා ආයතනයේ මට කතා කරන්න. ඉතින් ඔයාලගේ දවසත් මේ විදිහට ලස්සන කරගන්න ඕන නම් මට කතා කරන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමදෙනාටම ජයස්ප්‍රිය දවසක්. අයබෝවන්.